හැමෝටම තෙරුවන් සරණයි. අද උදෑසන ආදරණීය විශ්වමාතාව ඔයාට මොකද්ද කියන්න යන්නේ කියලා අපි බලමු. ඔයාලගේ ජීවිතේ ඔයා ආදරය කරන කෙනාට සමහර විට දෙමව්පියන් අකමැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බාහිර කෙනෙක් ඒකට අකමැතිතාවයක් පත් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාගේ කලින් විවාහක කෙනෙක් නම් කලින් හිටපු කෙනා ඒකට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට গুপ্ত බලපෑමක් වෙනවා. ඒ නිසා සිහිබුද්ධියෙන් වැඩ කරන්න. තමන් අදහන ආගම කුමක්වත් හරියට වැඳුම් පිළිවෙම් කරලා ඒ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න. මේ අතර ඔය දෙන්න අතර යම් හිතමනාපකම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා නම් අන්නේ গুপ্ত බලපෑම නිසා. ඒ නිසා ඔයාලට විශ්වයෙන් ආශිර්වාද කරනවා. ඉතින් ආදරණීය විශ්වය කියන්නේ ඔයාලා අදහන ආගම හරියට අදහලා මේ විශ්වයට මුදා හරින අපිට කරදරයක් බාධාවක් ඇති නොවේවා. එන්නා වූ නපුරු බලවේගයක් නම් ඒ සියලුම දේවල් ඉවත් වේවා කියලා අදිෂ්ඨානයක් කරගන්න.